අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ ඕනෑම සංඛ්‍යාවක සාධක හරිම ලේසියෙන් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් අපි මීට කලින් වීඩියෝ එක කතා කරා සාධකයක් කියන්නේ මොකක්ද කියන එක ගැන. සාධකයක් කියලා කියන්නේ කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යා දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් නම් අපි අන්නේ ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යාව මුල් සංඛ්‍යාවේ සාධක කියලා හඳුන්වනවා. හරි. අපි දැන් ගමුකෝ සංඛ්‍යාවක් මම ගන්නම් 12. දැන් පුතේ අපි යන්නේ 12 සාධක හොයන්න. හරි. දැන් අපි කරන්නේ ඉස්සෙල්ලාම මේ 12 බෙදෙන සංඛ්‍යා ටික පිළිවෙලට චෙක් කරගෙන එන එක. හරි. අපිට කොහොමද 12 ලියන්න පුළුවන් සංඛ්‍යා දෙක ගුණිතයක් විදියට? එකෙන් එක් වරක් 12 කියලා ලියන්න පුළුවන් නේ. එහෙනම් ඔන්න මම එක ලිව්වා. එක කියන්නේ එහෙනම් 12 සාධකයක්. එතකොට එක් වරක් 12 ඔන්න මම 12 පැත්තකින් ලියා ගන්න. හරි. ඊළඟට අපි බලනවා මෙයා දෙකෙන් බෙදනවාද කියලා. අග ඉලක්ක මිරට්ටේ එහෙනම් මෙයා දෙකෙන් බෙදනවා. එහෙනම් දෙක කියන්නේ 12 සාධකයක්. දෙවරක් කීයද 12 වෙන්නේ? දෙවරක් 6. එහෙනම් ඔන්න මම 6ක් ලියාගත්ත පැත්තකින්. ඊළඟට මෙයා තුනෙන් බෙදනවාද? ඔව් තුනෙන් බෙදනවානේ. තුන් වරක් කීයද 12 වෙන්නේ? තුන් වරක් 4. ඔන්න මම 4 පැත්තකින් ලියාගත්තා. ඊළඟට මෙයා පහෙන් බෙදනවද? නෑ. අගේ ඉලක්කම බිඳුවවත් පහවත් නෙමෙයි. එහෙනම් මෙයා පහෙන් බෙදෙන්නේ නෑ. ඊළඟට 6න් බෙදනවද? 6න් බෙදෙනවා. ඒ වගේම මෙන්න මෙතන 6 ඉන්නව නේද? අපි පැත්තකින් ලියාගත්ත සංඛ්‍යාවල 6 ඉන්නවනම් අපි ආයි මේ ළඟට 7 8 එහෙම චෙක් කරන්න ඕන වෙන්නේ නෑ. ඔන්න මම මෙන්න මෙතන ඉඳලා ඉස්සරහට ලියාගෙන යනවා මේ සාධක ටික. කවුද ඉන්නේ? 4 ඉන්නවා. ඊළඟට 6 ඉන්නවා. ඒ වගේම 12. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ඕනෑම සංඛ්‍යාවක සාධක ටික හරිම ලේසියෙන් ගන්න. හරි. හරි. මම දැන් තව සංඛ්‍යාවක් ගන්නම්. මම ගන්නවා 36. දැන් අපි යන්නේ 36 සාධක හොයන්න. හරි. එක්වරක් 36 කියලා අපිට 36 ලියන්න පුළුවන් නේ. එහෙනම් ඔන්න මම එක ලියාගත්තා. ඊළඟට 36 මම පැත්තකින් ලියා ගන්නවා. හරි. ඊළඟට 36 දෙකෙන් බෙදනවද? ඔව්. අග ඉලක්කම ඉරට්ටේනේ. එහෙනම් දෙවරක් කීයද? 36 දෙකෙන් බෙදලා බලන්න. එතකොට එනවා අපිට මෙතන 3ට 2 1යි. ඉතුරු 1යි. එහෙනම් 16ට දෙවරක් 8යි. දෙවරක් 18 36යි. ඊළඟට 3ෙන් බෙදනවද? මෙයාගේ ඉලක්කන් දර්ශකය බලන්න 6යි 3යි 9යි. ඉලක්කන් දර්ශකයේ 3 හරි 6 හරි 9 හරි වෙනවා නම් ඒවා 3ෙන් බෙදනවා. එහෙනම් මෙයා 3ෙන් බෙදනවා. 3 වරක් කීයද? 12 නේ. 12 වරක් 3නේ 36 වෙන්නේ. ඊළඟට මෙයා 4ෙන් බෙදනවද? ඔව් 36 ඉන්නව නේද 4 වරක් චක්කරේ. එහෙනම් 4 වරක් කීයද 36 වෙන්නේ? 4 වරක් 9. ඔන්න මම 9ත් ලියාගත්ත පැත්තකින්. ඊළඟට 5ෙන් බෙදනවද? නෑනේ. අගේ ඉලක්කම පහවත් බිඳුවවත් නෙවෙයි. එහෙනම් මෙයා පහෙන් බෙදෙන්නේ නෑ. 6න් 36 6 වරක් 6 නේද 36 වෙන්නේ. එහෙනම් ඔන්න 6 වරක් 6. බලන්න මෙතන ඉන්න එක්කෙනෙක්ම ආවා අපිට. එහෙනම් එතනින් පස්සේ පුතේ 6 7 8 එහෙම කියලා අපි ආයෙ චෙක් කරන්න ඕනේ. මෙන්න මේ ටික ලියාගෙන යන්න ඉස්සරහට. කවුද ඉන්නේ? 9 12 18 36. 9 12 18 36. මේ ටික වැඩක් නැහැ නේද එතකොට? හරි. එතකොට මේ තමයි 36 සියලුම සාධක ටික. ඉතින් මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරලා අපිට හරියම පහසුවෙන් පුළුවන් ඕනෑම සංඛ්‍යාවක සාධක ලබා ගන්න. හරි. මම ගන්නම් දැන් ටිකක් අමාරු එකක්. මම ගන්නවා 72. දැන් අපි යන්නේ 72 සියලුම සාධක හොයන්න. චෙක් කරගෙන යන්න. අපිට ලියන්න පුළුවන් 72 එක්වරක් 72 කියලා. එහෙනම් එක සාධකයක් නේ. 72 ඔන්නම පැත්තකින් ලියාගන්න. දැන් බලන්න මෙයා දෙකෙන් බෙදනවාද කියලා. අගේ ඉලක්කම ඉරට්ටේ එහෙනම් දෙකෙන් බෙදනවානේ. ඔන්න දෙවරක් දැන් 72 දෙකෙන් බෙදලා දාගන්න.
7ට 2 ඒවා 3යි. දෙවරක් 3 6යි ඉතුරු 1යි. 12ට දෙවරක් 6යි. ඊළඟට 3ෙන් බෙදනවද? බලන්න මෙයාගේ ඉලක්කම් දර්ශකයේ 7යි 2යි 9යි. එහෙනම් 3ෙන් බෙදෙනවා. 3 වරක් බලන්න 7ට 3 වරක් 2 6යි. ඉතුරු එකක් 12ට 3 වරක් 4යි. ඊළඟට මෙයා 4ෙන් බෙදනවද? 4ෙන් බෙදුවොත් 4 වරක් 1 4යි 3ක් ඉතිරි 32ට 4 වරක් 8යි. එහෙනම් 18 එන්නේ. කියන්නේ 4 වරක් 18. ඊළඟට 5ෙන් බෙදනවද? අගේ ඉලක්කම බිඳුවවත් පහවත් නෙවෙයි. එහෙනම් 5ෙන් බෙදෙන්නේ නැහැ. 6ෙන් බෙදනවද? ඔව් 6 වරක් 12 නේද? එහෙනම් ඔන්න මෙතනින් මම ලියා ගන්නවා 12. 7ෙන් නෑනේ 8ෙන් 8 වරක් 9. අන්න ඊළඟට ඉන්න එක්කෙනා එහෙනම් මම 9ත් මෙතනින්ම ලියා ගන්න. හරි 8 වරක් 9 72යි. අන්න 9 ආවට පස්සේ ඊළඟට 10 11යිම අපිට චෙක් කරන්න දෙයක් නැහැ. මොකද අපි 9ත් අරගෙන තියෙන්නේ. එහෙනම් 9 මෙතෙන්ට එන්න ඕන එක්කෙනානේ අපි මෙතනින් ලිව්වේ 8 වරක් 9. එහෙනම් මෙතන ඉන්න එක්කෙනෙක්ම මෙතෙන්ටත් ආවා. එහෙනම් අපි මොකද කරන්නේ? හොයන එක නැවැත්තුවා. නවත්තලා මෙන්න මේ සාධක ටික ලියාගෙන යන්න. 18 24 36 72 වගේම 12. අපිට පුළුවන් පිළිවෙලට මේ සාධක ටික ලියන්න. 9 ගාවට 12 18 24 36 72. එහෙනම් මෙන්න මේ ක්‍රමයට අපිට පුළුවන් ඕනම සංඛ්‍යාවක සාධක ඊටම ලේසියෙන් ලබා ගන්න. හරි අපි තව ගානක් බලමු. මම ගන්නවා 63. දැන් අපි යන්නේ 63 සියලුම සාධක හොයන්න. අපිට පුළුවන් මුලින් දැන් චෙක් කරන් යන්න එක් වරක් 63. මොන මං 63 අගෙන් ලියාගත්තා. ඊළඟට මෙයා දෙකෙන් බෙදෙන්නේ නැහැ. අගේ ඉලක්කම ඉරට නෙවෙයි. 3න් ඉලක්කම් දර්ශකයේ 9යි. එහෙනම් මෙයා 3න් බෙදෙනවා. 3 වරක් කීයද? 6ට 3 ඒවා 2යි 3ට 3 ඒවා 1යි 21යි. 4ෙන් බෙදලා බලන්න ඕන 4ෙන් බෙදනවද කියලා. 6ට 4 ඒවා 1යි. ඉතුරු වෙනවා 2ක්. 23ට 4 වරක් 5 3ක් ඉතිරි. එහෙනම් මෙයා 4ෙන් බෙදෙන්නේ නැහැ. 5ෙන් බෙදනවද නැහැ? අගේ ලක්කම බිඳුවවත් පහවත් නෙවෙයි. ඒ නිසා මෙයා 5ෙන් බෙදෙන්නේ නැහැ. 6 දෙකෙනුයි තුනෙනුයි දෙකෙන්ම බෙදෙනවා නම් විතරයි එයා 6ෙන් බෙදෙන්නේ. මෙයා බෙදෙන්නේ 3ෙන් විතරයි. ඒ නිසා මෙයා 6ෙන් බෙදෙන්නේ නැහැ. 7ෙන් 7 වරක් 9 63 යන්නේ. එහෙනම් 7 ලිව්වා. මෙතනින් ලියන්න 9. ඊළඟට 8ෙන් නෑනේ. 9ෙන් අන්න අපි හොයපු එක්කෙනෙක් ආවා. එහෙනම් ඔතනින් පස්සේ අපි සාධක හොයන එක නතර කරනවා. මේ තියෙන්නේ එතකොට 63 සියලුම සාධක. කවුද? 1 3 7 9 21 63 අපිට පිළිවෙලට සියලුම සාධක ටික ගන්න පුළුවන්. ඉතින් පුතේ මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් ඕනෑම සංඛ්‍යාවක සාධක ඊටම පහසුවෙන් ලබා ගන්න.